අද අපි මේ ගැඹුරු විමසුමෙන් කතා කරන්න යන්නේ පරිත්‍යාගශීලීත්වය, ධනය, බලය. මේවා ඔක්කොම එකට ගැට ගැහිලා තියෙන විදිය ගැන නේද? ඔව් ඒ කියන්නේ කෙනෙක් යමක් දෙනකොට ආය ලබා ගන්නකොට ඒව නැත්තම් බලවත් කෙනෙක්ගේ සෙවණැල්ලෙන් මිදෙන්න හදනකොට ඒ පස්සේ තියෙන අර උපක්‍රම වගේ දේවල්. ඒක තේරුම් ගන්න තමයි අපි මේ ඓතිහාසික වාර්තා විග්‍රහ එහෙම එකතු කරගත්තේ. ඇත්තම. ඉතින් අපි පටන් ගමුද? අර ඉතිහාසයේ හිටපු ප්‍රසිද්ධම දෙන්නෙක් ලොරෙන්සෝ ද මෙඩිචි සහ 14 වන ලුයි රජු. යාළ මේ තෑගි භෝග කියන දේ කොහොමද පාවිච්චි කළේ කියලා. හොඳයි. ඒ උදාහරණ වලින්ම පේනවා මේ කාරණාවල තියෙන සංකීර්ණ බව, මිනිස්සුන්ගේ ස්වභාවය, බලයට තියෙන ආශාව. ඔව්, සල්ලිවල බලපෑම. හයි. මේ මූලාශ්‍රය ඇත්තටම ඒ පැති හොඳට පෙන්නනවා. එහෙනම් අපි යමු ෆ්ලොරන්ස් වලට. ලොරෙන්සෝ ද මෙඩිචි කවුරුත් දන්නවනේ ආවා. අර කලාවට අනුග්‍රහය දක්වපු කෙනා විදිහට. ඔව් ඒක තමයි ප්‍රසිද්ධම කතාව. ඒත් මේක නිකම්ම කලාලෝලිකමක් විතරක් නෙමෙයි වගේ නේද? මූලාශ්‍රවල කියවෙන විදිහට. ඒක තමයි වැදගත් කාරණාව. එයාගේ පවුලේ සල්ලි ආවේ අර බැංකු ව්‍යාපාරයෙන්. ඒ කාලේ ඒකට ලොකු පිළිගැනීමක් තිබෙලානේ. පුලියට දෙන නිසා එහෙමද? ඕ වගේ. ඉතින් ඒ අප්‍රසාදේ යටපත් කරන්න තමයි එයා මේ කලාව කියන දේ පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ප්‍රතිරූපය හදාගන්න. ප්‍රතිරූපය හදාගන්න අර මයිකලැන්ජලෝ ලියනාඩෝ වගේ ලොකු කලාකාරයන්ව තමන්ගේ පැත්තට ගන්න. පක්ෂපාතීත්වය දිනා ගන්න. හරියටම විතරක් නෙවෙයි අර පීසා වගේ සත්‍රු නගරපවා එයාලගේ විශ්වවිද්‍යාලවලට සල්ලි දීලා. ඒ කියන්නේ සතුරුන්වත් නම්ම ගන්නත් පාවිච්චි කරලා තියෙනවා. ඔව් ඒක හරිම සූක්ෂම උපක්‍රමයක්. එයා තේරුම් ගන්නවා සමාජයේ බැංකුකරණයට වඩා කලාවට තියෙන තැන. කලාවට අර ටිකක් උතුම් ආගමික වගේ පෙනුමක් තිබ්බනේ. ඉතින් ඒක පාවිච්චි කරනවා දේශපාලන වාසියකට. පරිත්‍යාගශීලීත්වය කියන්නේ නිකන් දීමක් නෙවෙයි. ඒක මහජන මතය හසුරවන්න පුරම් මෙවලමක් කියලා එයා පෙන්නනවා. තමන්ව උසස් කෙනෙක් විදිහට පෙන්වන්න. හරියටම ගුණවත් ත්‍යාගශීලී මේ ප්‍රතිරූප ගොඩනැගීම ගැන කතා කරද්දී ප්‍රාන්ෂේ 14 වන ලුයි හිරු රජු. එයාගේ කතාවත් හරි අපූරුයි නේද? ඔව්. එයාගේ ක්‍රමයක් හරි වෙනස්. එයාට අභියෝග ආවේ අර ප්‍රභූරුන්ගෙන් නේද? ඔව්. බලවත් ප්‍රභූරු හිටියා එයාට අභියෝග කරපො. ඉතින් ඒ අයව පාලනය කරන්න එයා සල්ලි පාවිච්චි කරපු විදිහ. අර වර්සායි මාලිගාවට ගෙන්නගෙන. ඔව්. එහෙම ගෙන්නගෙන එයාලට අධික වියදම් තියෙන තනතුරු උත්සව වගේ දේවල් පවරනවා. ඒ කියන්නේ එයාලගේ සල්ලි ඉවර කරවනවා. සල්ලි ඉවර කරවනවා ටිකින් ටික එයාලා රජුගේ දීමනා මත යැපෙන තත්වෙටපත් වෙනවා. බලය තහවුරු කරගන්න හරිම සූක්ෂම විදිහක්. හරිම සූක්ෂමයි. මනෝවිද්‍යාත්මකවත් හරිම බලවත්. මූලාශ්‍රවල මේකට කියන්නේ පසසකස් කිරීමේ ක්‍රමයක් කියලායි. පසසකස් කිරීම ඒ කොහොමද? හිතන්නකෝ රජුට ඕන කරනවා මොකක් හරි උදව්වක් එක ප්‍රභූවරයෙක්ගෙන්. එයා මුලින්ම කරන්නේ ඒ ප්‍රභූව සෑහෙන කාලයක් නොසලකා හරින්න එක. ගණන් ගන්නේ නැතුව ඉන්නවා. ඔව්. රජුගේ අවධානය නැති වුණාම ප්‍රභූවරයට ලොකු කනස්සල්ලක් දැනෙනවා අනාරක්ෂිත බවක්. ඊට පස්සේ හිතන්නේවත් නැති වෙලාවක ටැග්ගක් හෝ වරප්‍රසාදයක්. සමහර විට එයාගේ පුතාට හොඳ රස්සාවක්. එහෙමත් නැත්නම් එයාගේ පලාතට ලොකු සල්ලි ප්‍රදානයක්. නැත්නම් එයා ආසාවෙන් හිටපු චිත්‍රයක් වගේ දෙයක්. එක දිගට ඔව් කෙලින්ම සම්බන්ධයක් නැති විදිහට ටික. මාස ගානකට පස්සේ තමයි රජු අර ඇත්තටම ඕන වුණු උදව්ව ඉල්ලන්නේ. ඒ කියන්නේ කෙලින්ම සල්ලි දීලා වැඩේ කරගන්නවට වඩා මේක වෙනස්. ගොඩක් වෙනස්. කෙලින්ම සල්ලි දුන්නොත් ඒක අල්ලසක් නේ. ඔව් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. පුරුවා. අනිත් එක අල්ලසක් කියන්නේ ගනුදෙනුවක්. එතන යම් සමාන මට්ටමක් තියෙනවා. හැබැයි තෑග්ගක් විශේෂයෙන් බලවතෙක්ගෙන් ලැබෙනකොට ඒක ලබන කෙනා ණයගැති වෙනවා වගේ. ණයගැති වෙනවා යැපෙන තත්ත්වයටපත් වෙනවා. දරුවෙක් වගේ. එතකොට අර විරුද්ධ වෙන්න තියෙන හිත එක ටිකක් අඩු වෙනවා. ඒ වගේම අර අනපේක්ෂිත බවත් වැදගත් කියනෝ නේද? අනිවාර්යෙන්ම. නිතර දුන්නොත් ඒකේ බලපෑමක් නැහැ. මිනිස්සු පුරුදු වෙනවා. සමහර විට දානයක් දෙනවා වගේ හිතලා තරහ වෙන්නත් පුළුවන්. ඒ නිසා හදිසි නොහිතපු ලොකු තෑග්ගකින් පක්ෂපාතීත්වය දිනා ගන්න පුළුවන්. ඔව්.
පාලනය යටතේ තියාගන්නත් පුළුවන්. මේ තෑගි දෙන වස්තු වල වටිනාකම හැදෙන විදියත් හරි පුදුමයි නේද? අර ජපානයෙන් එන කතාව ෆුෂිමා කියන කෙනයි තේ කෝප්පෙයි. ඔව්. ඒක හරිම රසවත් කතාවක්. ෆුෂිමා කියන්නේ පරණ බඩු ගැන දන්න කෙනෙක්නේ. ප්‍රවීණයෙක්. ඉතින් යා නිකමට වගේ පාර අයිනේ තිබ්බ සාමාන්‍ය මැටි කෝප්පයක් අතට අරන් බලනවා. නිකන් තිබ්බ එකක්. ඔව්. මේක දකින්නව ගමේ කලාකාරයෙක් එයා හිතනවා ෆුෂිමා වගේ කෙනෙක් මේක අතට ගත්තනම් මේකේ වටිනාකමක් තියෙන්න ඕන කියලා. මිනිසුන්ගේ හිතන විදිහ. ඔව්. ඉතින් අර කලාකාරයා ලොකු උනන්දුවක් දක්වනවා. ෆුෂිමා සමහර විට අනුකම්පාවට වෙන්නේ නැති රියෝ 100ක් දීලා ඒක ගන්නවා. රියෝ 100ක්. ඒ කාලේ ලොකු ගාණක් වෙන්නේ නැති. ඔව්. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ කෝපේ කතාව තවත් ප්‍රසිද්ධ වෙනවා. වටිනාකම තවත් වැඩි වෙනවා. අන්තිමට වෙන්දේසියකදී ඒක කැඩිලා යනවා අත්වැරදීමකින්. ඒත් කැඩුණු කෝප්පෙත් පස්සේ තවත් ප්‍රසිද්ධ තේ රසණියෙක් මත්සුදයි රෆුමයි කියලා ලොකු ගානකට ගන්නවා. කැඩුණු එක. එයයි. එයා කියන්නේ ඒ කෝප්පේ වටා ගෙතුණු කතාව. අර සිදුවීම් ඒ හැංගීම් මිල කරන්න බෑ කියලා. ඒ කියන්නේ වස්තුවක භෞතික දෙයට වඩා ඒකේ කතාව ඒකට බැඳුණු හැඟීම් තමයි වටිනාකම දෙන්නේ. හරියටම මිනිස්සු ආරෝපණය කරන අර්ථය. ඉතින් පරිත්‍යාගශීලීත්වයට මේක අදාළයි. හැංගීමක් එක දෙන තෑග්ගක්. නිකම්ම සල්ලි වලට වඩා බලවත්. ගොඩක් බලවත්. හිතට වදිනවා. ඒ බැඳීම ශක්තිමත්. පුෂිමාගේ කෝප්පෙන් පේන්න තියක වටිනාකම කියන්නේ හදන්න පුරවන් දෙයක්. වටිනාකමේ මිලේ ගැන කතා කරද්දී අද අනිත් ජපන් කතාව අකිමොටෝ සුසුටොමෝ. තේ භාජනයේ කතාව. ඔව්. එයා සේවකයාව යවනවා රියෝ 100ක් දීලා තේ භාජනයක් ගන්න. සේවකයා ගිහින් කේවල් කෙරලා රියෝ 95ක අරන් එනවා. ඔව්. රියෝ 5ක් ඉතුරු කරන්. ඉතින් සුසුටොමෝ සතුටු වෙනව වෙනුවට කේන්ති ගන්නවා. ඒක ටිකක් පුදුමයි නේද? මුලින් යහවම පුදුමයි තමයි. ඒකෙන් අර බලවත්තුන්ගේ හිතන විදිය පේනවා. මිල අඩු කරන්ද කේවල් කරන එක. විශේෂයෙන් තමන් වගේම කෙනෙක් එක්ක. ඒක අගෞරවයක් වගේ. ඔව්. අනිත් කෙනාට කරන අගෞරවයක්. හරියට ඔයා සල්ලි නැතු වෙන්නේ ඒ නිසාම මඩුවෙන් දෙන්නම් වගේ අදහසක් යනවා. ඒ වගේම බඩුවේ වටිනාකමත් අඩු කරනවා වගේ. ඒකත් ඇත්ත. ඉතින් සුසුටුමෝ වගේ කෙනෙක්ට රියෝ 5ක් ඉතුරු කරනවට වඩා වැදගත් තමන්ගේ කීර්තිය තත්ත්වය අනිත් කෙනාට දෙන ගෞරවය. ඒකනේ සම්පූර්ණ මිල ගෙවන එකෙන් එඩා ඒ දේවල් රැක ගන්නවා. ඔව්. තමන්ගේ ත්‍යාගශීලී බව බලය පෙන්නනවා වගේම අනිත් කෙනාටත් ගරු කරනවා. පොඩි ලාභයක් බලාගෙන තමන්ගේ නම කැත කරගන්නේ නැහැ. ඒක අද කාලේ වට්ටම් හොයන අපිට වඩා ටිකක් වෙනස් හිතන විදියක්. සමහර විට. අපි යමුද තවත් පැත්තකට. අර නොමිලේ දෙන එකේ මායාව. ඒකත් හරිම වැදගත් මාතෘකාවක්. දාතේ මසමුනේ අර වට්ටක්කා ගෙඩිය දීලා පස්සේ අශ්වයෙක් දෙන කතාව. ඔව්. වට්ටක්කාවෙන් අශ්වයෙක් එළියට ආවා කියලානේ මිනිස්සු කිව්වේ. ඒකෙන් මොකද්ද ඇත්තටම කියවෙන්නේ? එක පැත්තකින් ඒක අර අනපේක්ෂිත පුදුම හිතෙන ත්‍යාගශීලී බව පෙන්වීමක් තමන්ගේ බලය ධනෙ පෙන්නනවා සාමාන්‍ය දෙත් අසාමාන්‍ය කරන්න පුරුවන් කියලා පෙන්නනවා. හැබැයි මේ නොමිලේ දීම කියන එකේ අනිත් පැත්තකුත් තියෙනවා මූලාශ්‍ර අනතුරු අගවනවා. ඒක උගුලක් වෙන්න පුළුවන් කියලා. ඔව්. නිකන් උදව් කරනවා වගේ ඉන්න කෙනෙක් පස්සේ ඒකට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සමහර විට අපිට බැරි දෙයක්. ඒ කියන්නේ නිකන් දිනවට වඩා ගෙවල ගන්න එක හොඳයි වගේ අදහසක්. ඔව්. එතකොට අර පස්සේ එන බැඳීම්, වගකීම් ඒ ප්‍රශ්න නැහැ. හිත නිදහස්. මේ නොමිලේ දෙන එකේ ආකර්ෂණය ඒක මිනිස්සුන්ගේ දුර්වලකමක් විදිහට පාවිච්චි කරපු කෙනෙක් තමයි අර යෙලෝ කිඩ් වේල්. යෙලෝ කිඩ් කුප්‍රකට වංචාකාරයා. යාගේ මුළු ක්‍රමෙම පදනම් වුණේ මිනිස්සුන්ගේ කෑදරකම මතනේ. ලේසියෙන් සල්ලි හොයන්න තියෙන ආසාව. හරියටම නොමිලේ මොන හරි ගන්න තියෙන ආසාව. යාගේ අර නොමිලේ ඉඩම් දෙනවා කියලා මිනිස්සුන්ව අන්දලා. බොරු රෙජිස්ට්‍රේෂන් ෆී එකක් ගත්තා නේද? ඔව්. තව අර කලින්ම දිනන අශ්වයා දන්නවා වගේ කොටස් මාකට් එකේ වෙන දේ දන්නවා වගේ කියලා. මිනිසුන්ගේ සල්ලි ගත්තා. මේ ඔක්කොම පෙන්වන්නේ අර නොමිලේ දෙන ඇමට මිනිස්සු කොච්චර ලේසියෙන් අහුවෙනවද කියන එක. පහසු සල්ලිය වලට තියෙන ආසාව, කෑදරකම. ඒක මිනිස්සුන්ගේ හිතන පතන විදිය නැති කරනවා. අනතුරු ඇඟෙමින් පවා ගණන් ගන්නෙ නෑ. ගණන් ගන්නෙ නෑ. වේල්ම කියනවනේ. එයාගේ වංචාවලින් මිනිස්සුන්ට ලැබෙන සදාචාර පාඩම තමයි කෑදරකම හොඳ නෑ කියන එක කියලා. ඒක අලුත් කතාවක් නෙවෙයි හැබැයි. ඉබන් කල්දුන්. ඉබන් කල්දුන් නිදන් හුරුගෙන කියද්දිත් මේ වගේම දෙයක් කියනවා. පහසු සල්ලි පස්සේ අනේක විනාශයට හේතුවක් කියලා. ඊසොප්ගේ කතාවලත් තියෙන්නේ. අර සල්ලි හංගන් හිටපු මසුරු මිනිහා.
සල්ලිවල වටිනාකම තියෙන්නේ තියාගන්න එකේ නෙවෙයි පාවිච්චි කරන එකේ කියලා. ජපන් කියමනකුත් තියෙනෝනේ. නොමිලේ දෙන දෙයකට වඩා මිල අධික දෙයක් නැත. ඒක තමයි. ඒ වගේම අර සූෆි ගුරු ඉඩ්රිස් ෂාගේ කතාවත් වැදගත්. එයා කියනවා සල්ලි අරන් උගන්වන කෙනා කැදර වෙන්න පුළුවන්. හැබැයි නිකන් උගන්වන කෙනා සමහර විට ශිෂ්‍යයාගේ ආත්ම ගෞරවය අදිෂ්ඨානය වටිනා කාලය ඒ වගේ දෙයක් හොරකම් කරනවා වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හැම නොමිලේ දෙන දෙයකම සැඟවුණු මිලක් තියෙන්න පුළුවන්. ඒගෙන් සැලකිලිමත් වෙන්න ඕන. හරිම වැදගත් කාරණා ටිකක්. එතකොට අපි යමු තවත් බලවත් තේමාවකට. අර බලය නීති වලින් 40 වෙනි එක. ශ්‍රේෂ්ඨයෙකුගේ සපත්තුවට අඩිය තබන්න එපා. ඒ කියන්නේ ලොකු බලවත් කෙනෙක්ගෙන් පස්සේ බලයට එන එකේ අමාරුව. ඔව්. උදාහරණයක් විදිහට ගමු 15 වන ලුයි රජුව. එයා මේ නීතිය කඩ කරපු කෙනෙක් වගේ නේද? එහෙම සලකන්න පුළුවන්. මොකද එයාගේ පාලනය හැමතිස්සෙම සැසන් දුන්නේ එයාගේ මුත්තා අර හිරු රජු එක්ක. 14 වන ලුයි එයා වසයි හැදුවා, අලුත් පිළිලලක් හැදුවා. ඕ හිස්තනක් පිරවුවා. හැබැයි 15 වන ලුයිට ලැබුණේ හදපු වේදිකාවක්. ඉතින් එයා සැප සම්පත් වලට යොමු වුණා. ඕ විනෝදයට සැපට බර වුණා. එපොට රට පරිහානියට ගිහින් අන්තිමට විප්ලවයට පාර කැපුණා. ඇයි එහෙම වෙන්නේ? උරුමයෙන් බලය ලැබුණම ප්‍රධානම දේ තමයි අර අවශ්‍යතාවය නැති වෙන එක. අලුතින් දිනා ගන්න දෙයක් නෑ වගේ දැනෙනකොට සටන් කරන්න ඕන නැති වෙනකොට අලසකම එනවා. අර පරණ කෙනාගේ සෙවණැල්ලෙම ඉන්නවා. ඔව් ඒ සෙවණැල්ලෙන් මිදෙන්න බැරි වෙනවා. තමන්ගේම අනන්‍යතාවයක් හදා ගන්න අමාරුයි. 15 වන ලුවීට ඒක බැරි වුණා. මැකියාවෙලිත් කියනවනි. උරුමයෙන් යන පාලකයෝ ගැන ඔව් එයාලට වඩා අර තමන්ම සටන් කරලා එන අය සාර්ථක වෙන්න ඉඩ වැඩි කියලා. මොකද එයාලට අභියෝග ජය ගන්න හැටි තේරෙනවා. ඒ අවශ්‍යතාවය තියෙනවා. එතකොට මේ නීතිය හරියටම පාවිච්චි කරපු කෙනෙක් මහා ඇලෙක්සැන්ඩර්. ඔව් එයා තමයි හොඳම උදාහරණය. එයාගේ තාත්තා පිලිප් රජුත් හරිම බලවත් සාර්ථක කෙනෙක්. ඒත් ඇලෙක්සැන්ඩරේ සෙවණැල්ලේ නැවතුනේ නෑ. කොහෙත්ම නෑ. එයාට තාත්තා ගැන තිබ්බේ ලොකු තරහක් අකමැත්තක් වගේ. එයා හිතම වෙනස් වෙන්න හැදුවා. කොහමද? පිලිප් ටික කපටි වචන වෙඩි. ඇලෙක්සැන්ඩර් නිර්භීතයි ඉක්මන් තීරණ ගන්නවා වචන අඩුයි. එයාට තාත්තගේ ජයග්‍රහණ ගැන තිබ්බ පොඩි ඉරිසියාවක් වගේ. මට දිනන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ කියලා කිව්වා කියනෝනේ. ඔව් පොඩි කාලෙම අර බුසෙෆලස් අශ්වයව මෙල්ල කරපු කතාව ප්‍රසිද්ධියේ තාත්තට විරුද්ධව කතා කරපු අවස්ථා මේ ඔක්කොම පෙන්වන්නේ අර තාත්තගෙන් වෙන් වෙන්න තිබු වමනාව. තමන්ගේ මනන්‍යතාවයක් හදා. හරියටම. ඉතින් එයා පිලිප්ව අභිභවා ගියේ තාත්තගේ පාරේ නොගිහින් එයා යාගෙම පාරක් හැදුවා. ග්‍රීසි එකතු කරපු විදිය. තාත්තට වඩා වේගෙන් කුරුරු විදිහට තාත්තගේ හීනේ වුණ පර්සියාව දිනුවා. අර ගෝඩියන් ගෙටේ කැපුවා. ඒක අතීතයේ මිදෙන එකේ සංකේතයක් වගේ. අලුත් මාවතක්. ඕ වැදගත්ම දේ එයා එක තැනක නැවතුනේ නෑ. පර්සියාවෙන් පස්සේ ඉන්දියාවටම ගියා. එයා හැම වෙලේම මානසිකව පටන් ගත්තේ මුලින් ඉඳන් වගේ. අතීතය අමතක කරලා. අතීතේ හෙලා දකිමින් තමන්ගේම ලෝකයක්, තමන්ගේම පුරාවෘත්තයක් හැදුවා. ඒකේ එයා මහා ඇලෙක්සැන්ඩර් උනේ. මේ පීතෘ රූපේ නැසීම එහෙම නැත්නම් පරණ කෙනාගේ බලින් මිදෙන එක ඒක පරණ චාරිත්‍රවල තියෙනවා වගේ නේද? අර බෙන්ගාලේ සුමාත්‍රා වගේ තැන්වල සංකේතාත්මකව මරණ චාරිත්‍ර තිබ්බා කියලා කියවෙනවා. ඒ කියන්නේ යම් කාලෙකින් පස්සේ අලුත් කෙනෙකුට ඉඩ දෙන්න ඕන කියන එක. ඒ වගේම මොසෙස්, හර්කියුලිස්, ඇලෙක්සැන්ඩර් වගේ අය තමන්ගේ තාත්තා වෙනුවට දෙවියන්ව පියා විදියද කියන එකත්. ඒත් මේ අදහසටම සම්බන්ධයි අතීතයේ බලපෑමෙන් මිදෙන්න හදන එක. අතීතයේ තමයි අලුත් පිළිවෙලකට තියෙන ලොකුම බාධාව. ඉතින් මේ සෙවණෙල්ලෙන් මිදෙන්න තව මොනවද කරන්න පුළුවන්? ඇලෙක්සැන්ඩර් වගේ තමන්ගේම පාරක් හදන්න කරන්න. මූලාශ්‍රවල තව ක්‍රම කීතියක් ගැන කියනවා. එකක් තමයි අතීතයේ අව탁ෂීරු කරන එක. විවේචනය කරන එක. මාව කොන්ෆියුෂියස්ට කරා වගේ, කෙනෙඩි අයිසන්හාවර්ට කරා වගේ. ඔව් පරණ කෙනාගේ වැරදි අඩුපාඩු මත කරලා පෙන්නනවා. එහෙමත් නැත්නම් ලොකු ප්‍රබල සංකේත හදනවා වෙනස පෙන්වන්න. අර වර්සයි මාලිගය වගේ, එල්.එස්. කොරියාල් වගේ හරියටම මම වෙනස්, මගේ මාර්ගය වෙනස් කියලා එකෙන් පේනවා. තව ක්‍රමයක් තමයි අර හිස්තෙන් හොයාගන්න එක. පරණ කෙනා අවධානය නොදුන්නු තැන්. ඔව්. එයා දුර්වල වුණු ක්ෂේත්‍රයක් අල්ලගෙන ඒකේ දක්ෂයෙක් වෙන එක. පෙරිකල්ස් ප්‍රජාතන්ත්‍රවාදය තෝරගත්තා වගේ, වෙලස්කේස් අර ගොරෝසු චිත්‍ර ශෛලිය තෝරගත්තා වගේ. ඒ වගේම පරණ ක්‍රම සම්පූර්ණයෙන්ම අයින් කරන එක. අර මැක්කාත පොත් පිච්චුවා කියන කතාව වගේ. ඔව්, පූර්වාදර්ශ ප්‍රතික්ෂේප කිරීම.
හැබැයි මෙතනත් පොඩි අනතුරක් තියෙනවා. ඒ මොකද්ද? Taman විරුද්ධ වුණු අර තාත්තා වගේම නොවි ඉන්න එක. මව ටිකක් ඒ වගේ වුණා කියනෝනේ පස්සේ කාලෙක. එයාගේ තාත්තගේම අදහස් එයාගෙන් මතු වුණා කියලා. ඒ කියන්නේ ඒක ලේසි නෑ. නෑ. මානසිකව නිතරම අලුත් වෙන්න ඕනේ. මුල ඉඳන් පටන් ගන්න ලෑස්ති වෙන්න ඕනේ. අර ටෙනසි විලියම්ස්, දොස්තයොස්කි, පිකාසෝ වගේ අය එයාලා සාර්ථක වුණාට පස්සෙත් ආයෙත් අලුත් විදිහකට පටන් ගත්තනේ. ඒ වගේම අර තමන්ගේ තැන ගන්නේ නෑයටත් ඉඩ නොදී ඉන්න එක. බර්නිනි කරා වගේ. ඔව් තරුණ ප්‍රතිවාදීන් ගැන ඇහැ ගහගෙන ඉන්න එක, එයාලව තමන්ගේ සෙවණැල්ල යටතෙම තියාගන්න බලන එක, ඒකත් බලය රැකගන්න තියෙන එක උපක්‍රමයක්. එහෙමනම් අපි මේ කතා කරපු දේවල් ටිකක් එකතු කරගත්තොත් පරිත්‍යාගශීලීත්වය කියන්නේ නිකම්ම දීමක් නෙවෙයි. ඒක සංජානනීය බලපෑම පාලනයේ එක බැඳිච්ච දෙයක්. ඔව්. සූක්ෂම ක්‍රියාවලියක්. ඒ වගේම වස්තුවක වටිනාකම කියන්නේ ඒකේ කතාව හැංගීම එක හැදෙන දෙයක්. මිල විතරක් නෙමෙයි. নিরপেক্ষ දෙයක් නෙවෙයි. නොමිලේ දෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ පස්සේ සැඟවුණු දේවල් තියෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම. අන්තිමට අර ශ්‍රේෂ්ඨයෙක් වෙන්න නම් පරණ සෙවණැල්ලි වලින් මිදිලා අලුත් පාරක් කපා ගන්න වෙනවා සවිඥානිකවම. ඒක තමයි ප්‍රධානම කාරණයක් වගේ පේන්නේ. ඉතින් මේ ඔක්කොම දිහා බැලුවම අද අපි කතා කරපු මේ උපක්‍රම ත්‍යාගශීලී බව පාවිච්චි කරන විදි, අතීතයෙන් මිදෙන විදි මේවායින් අන කාලෙට අපේ ජීවිතවලට පුද්ගලිකව හරි වෘත්තීය පැත්තෙන් හරි වඩාත්ම අදාළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට වඩාත්ම ප්‍රවේශම් වෙන්න ඕන, භයානක වෙන්න පුළුවන්. එහෙම තනි උපක්‍රමයක් තියෙනවා කියලා හිතනවද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න. මේක හොඳ අවස්ථාවක්.